මුලින්ම ඔයාලා හැමෝම අපේ රූචාරිකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එක හරහා ගේන්නේ ස්වභාව ධර්මයේ තියෙන තවත් එක් අනර්ග නිර්මාණයක් ගැන. අද අපි මේ කතා කරන ලස්සන ප්‍රදේශය පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ. අපි මේ ඔයාලත් එක්ක බෙදාගන්න ලස්සන වීඩියෝ එක අයත් ප්‍රදේශය තමයි ගොළුමලේ කියන්නේ. ඉතින් මේ ප්‍රදේශයට ගොළුමලේ කියලා නම පට බැඳුනේ කොහොමද? ව්‍යවහාරයට එක්ුණේ කොහොමද කියලා අපි වීඩියෝ එක තුල දැනුම් දෙනවා. එතෙක් අපි ඔබට කියන්නම් මෙම ස්ථානයේ නරඹන්න එනවනම් පැමිණෙන්න ඕන ගමන් මාර්ගය කොහොමද කියලා. මුලින්ම වලපනේ නගරයේ ඉඳලා කිලෝමීටර් 6ක් පමණ නිල්දණ්ඩාහින්න දෙසට පැමිණි පසු නිල්දණ්ඩාහින්න නගරයේ ඉඳලා කිලෝමීටර් 12ත් 14ත් පමණ යටිමාඳුර මීගොල්ල කියන ගම්මානයට පැමිණෙන අතරමඟ තමයි මේ ලස්සන ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. ඉන්න අපේ නැන්දල මාමලා ගොඩාක්ම වගා කරන්නේ බඩේරිඟු, කුරක්කන්, වී වගේ දේවල්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ අපි ගමන් කරන මාර්ගයේ දෙපැත්තෙම තියෙන්නේ බඩේරිඟු වගාවන්. එන්න මේ විදිහට අවට තියෙන සුන්දරත්වයේ විඳිමින් අපිට මේ කියන ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. මාර්ගයේ ඉඳලා මෙන්න මේ විදිහට අතුරු මාර්ගයක අපි පොඩි දුරක් යන්න ඕන. මේ මාර්ගයේ පොඩ්ඩක් ලිස්සනවා. මම මුලින් වීඩියෝ එකේ කියපු විදිහට මෙන්න මේ තියෙන්නේ බඩේරිඟු වගාවන්. ඉතින් මේ වීඩියෝ එක බලන කාටම හරි හිතෙනවා නම් මේ ප්‍රදේශය බලන්න එන්න ඕන කියලා. ඉතින් ඔයාලට මේ අපි නැන්දලා මාමලාගෙන් උනත් අහලා දැනගන්න පුළුවන් මේ මාර්ගය පිළිබඳව. මොකද මේ ප්‍රදේශයට දෙස් විදෙස් සංචාරකයෝ ගොඩක් එනවා මේ ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය විඳ ගන්න. ඇත්තටම මේ ප්‍රදේශයට ගොළුමලේ කියලා කිව්වට මෙතන සිද්ධ වෙන්නේ අලංකාර විදිහට දියදහරක් ගලාගෙන යන ආකාරය. ඉතින් ඒ දියදහරත් සමග අවට වටපිටාව කොහොමද දර්ශනය වෙන්නේ කියලා අපිට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.
අවධානය යොමු කරන්නේ මං අර මුලින් සඳහන් කරපු මේ ප්‍රදේශයට ගොළුමැලේ කියන නම පට බැඳුනේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතන මේ ප්‍රදේශයේ තියෙන මෙන්න මේ ජල ආවාටය ඒ වගේම ජල ආවාටයක් තව මේ පැත්තෙනුත් තියෙනවා. මෙන්න මේ ජල ආවාට දෙක පුද්ගලයෙක් විසින් නිර්මාණය කරා කියලා කියනවා. ජනප්‍රවාදී සඳහන් වෙන විදිහට නම් දුටුගැමුණු රජතුමා එළාර රජතුමත් එක්ක යුද්ධ කරනකොට සේනාව සංවිධානය කරන්නට මේ ප්‍රදේශය භාවිතා කරා කියලා සඳහන් වෙනවා. ඉතින් දුටුගැමුණු රජතුමාගේ ඒ සේනාවන් අතරින් තිදෙනෙක් මේ ස්ථානයේ වාසය කරලා තියෙනවා. ඒ තිදෙනා අතරින් එක් සේනාධිපතිවරයෙක් ගොළුයි. ඉතින් මේ ගොළු සේනාධිපතිවරයා විසින් මේ ජල ආවාට දෙකම නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා. මෙම ගොළු සෙන්පතියා විසින් ජල පහරේ ක්‍රමානුකූල ගලා බැස්ම සඳහා මෙම ජල ආවාට දෙක ඉදිකරන ලද බවට සඳහන් වෙනවා. පසු කාලයේදී දුටුගැමුණු රජතුමා පවා මොහුව පැසසුමට ලක් කරලා තියෙන බවත් සඳහන් වෙනවා. ඉතින් මේ ගොළු සෙන්පතියා ඔහුගේ මොළය භාවිතා කරමින් මේ කරපු විශිෂ්ට නිර්මාණය ගොළු මොළය යන අන්වර්ථ නාමයෙන් පසුව හඳුන්වන්නට වුණා. මෙන්න මේ ආකාරයට අවටින් දර්ශනය වන්නේ කාලාන්තරයක් පුරාවට ජලය බැසගෙන ගිහිල්ලා ගල් තුලත් වලවල් ආකාරයට හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වලවල් වලත් නැවත ජලය පිරීලා තියෙනවා. අපි මේ ස්ථානය නරඹන්න එන කාලෙදී නම් වතුර ගොඩක් අඩුයි. නමුත් වර්ෂා කාලවලදී මේ ගල් මතින් පවා ජලය බොහෝ සෙයින් ගලාගෙන යනවා. දැන් අපි හදන්නේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. වීඩියෝ එක අවසන් කරන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. මේ වීඩියෝ එක තමයි මගේ රූචාරිකා YouTube channel එක ඔස්සේ පළමු වරට ඉදිරිපත් කරන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒ වැරදි අඩුපාඩු වෙනුවෙන් ඔයාලා හැමෝගෙම මම සමාව ඉල්ලනවා. ඒ වගේම තමයි මේ වෙනකන් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක රස වින්දනම් මේ වීඩියෝ එක වෙනුවෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මෙවැනි වීඩියෝ තවත් ඉදිරියට කරගෙන යා යුතුයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. අවසාන වශයෙන් මේ වීඩියෝ එක අවසන් වන තෙක්ම අපිත් එක්ක රැඳිලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.